හයි යාළුවනේ ඔන්න අද මම ඔයාලව අරන් යන්නේ දකුණුලක පූජනීය භූමියක් වන දෙවුන්දර නගරයට. ඉතින් ඇසළ සමය උදා වෙද්දිම තමයි මේ දෙවුන්දර පටන් ගන්න. ඉතින් ඒ නිසා අපිත් හැමපාරම දෙවුන්දර කාලෙට මේ දෙවුන්දර යනවා. ඉතින් ගිය පාරවල ගිය තනියමනේ. ඉතින් මෙදා පාර යනවා මම ඔයගොල්ලොත් එක්ක. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක දිගටම රැඳී ඉන්න. ඒ වගේම ඔයගොල්ලෝ මම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා මම ඔයගොල්ලන්ට ඉතාමත් ආදරෙන් කියනවා. මේ ඉතින් මේ වීඩියෝ එක දැන් ගොඩ දවසක් වෙන වීඩියෝ එකක්. මොකද මම මේව වීඩියෝ කරලා තිබුණාට වොයිස් කරන්නේ අද. මම කිව්ව නේද ඔයාලට කලින් වීඩියෝ එකේ මගේ ගාව vlogs ගොඩක් තියෙනවා. මම ඒව ඉස්සරහට අරන් එනවා කියලා. ඉතින් ගොඩක් තියෙනවා. මම ඔයගොල්ලන්ට ඒව හිමින් සැරේ වොයිස් කර අරන් එනවා. මොකද මගේ බබත් එක්ක මේ වොයිස් කරන එක ටිකක් අමාරුයි. එයා ඉතින් තනියම මාත් එක්කනේ ඉන්නේ. ඉතින් එතකොට මම එයාට කාලය දෙන්න ඕන වෙලාව වැඩි. ඒ නිසා ඉතින් එහෙනම් ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. බලන්නකො මේ දේවාල ලස්සන. මේ දේවාලේ හැම පාරකටම නිල් පාටට තමයි බල්බ් දාලා නිල් පාටින්ම තමයි මේ තින්ත ගාලා තියන්නේ. ඒක වෙනසක් කරන්නේ නැහැ. හැම පාරම ඒ විදිය තමයි තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ මම. බලන්නකො මම. ඉතින් අපි බබා නම් වීඩියෝ කැමරා එක අල්ලනවට කැමතිව නැහැ. ඉතින් ඔන්න එයා පැත්තකින් තියලා මම තනියෙන් වීඩියෝ එකක් ගත්තා. හරි කමක් නැහැ. ඊට පස්සේ අපි බලන්න ගියා එදා අන්තිම දවසේනේ තොইল දවස. අපි කලින් දවසේ කඩවල ලැවිදලා පඳුරු දාලා ඒ ඔක්කොම කළ තිබුණේ. අපි මේ ටිකත් ගොඩක් වෙලා මම බැලුවා. ඇත්තටම බලන් ඉන්න හරි මාසයි. මේ බබාලත් එක්ක ගියාම මේ ගොඩ වෙලාවක් ඉන්න බෑ. මොකද යාළ වද දෙනවනේ. ගෙදර යන් කියලා. ඉතින් මම නම් හරි මාසයි මේ වගේ දේවල් බලන්න ගොඩ වෙලාවක්. ඉතින් ඒකත් ටික වෙලාවක් බලාගෙන ඉඳලා බලාගෙන ඉඳලා නෙවෙයි ඔයාලා ටික වෙලාවක් බලාගෙන ඉන්නකෝ. දෙවුන්දර කාලෙට මම නම් බලන ආසම දෙයක් තමයි තොইল. ඒත් මේ එකපාරකවත් මට එළි වෙනකම් මේ තොইলයක් බලන්න වෙලා නැහැ. මොකද අපේ බබාලා ඉන්නවනේ අත් එක්ක ඇත්තටම බෑ. ඉතින් මම නම් හරි මාසයි මේ තොইল බලන්න. ඉතින් එදා දෙවුන්දර ගියපු අයත් මේ වීඩියෝ එක බලනවා නම් එයාලත් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දැන් අපි මේ යන්න තමයි හදන්නේ. යන්න කිව්වට මේ කඩවීදියේ නම් අපි කලින් දවසේ ඇවිද්දා. ඒ නිසා අද නම් ලොකුවට ඇවිදින්නේ නැහැ. ඉතින් අර බබාට සෙල්ලම් බඩු දැක්කට පස්සේ පවුන් කලින් තරන් දුන්නේ එයාට. ඉතින් එදත් එකකින් එකක් දෙකක් අරගෙන දුන්නා. ලොකුවට කඩවල නම් ඇවිද්දේ නැහැ. අතන ඉඳලා පොඩි වීඩියෝ ක්ලිප්ස් එකක් ගත්තා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසා. කලින් දවසේ වීඩියෝ එකෙන් කරන්න විදියක් තිබුණේ. අපි එනකොට ගොඩක් පෑ වෙලා මේ ඊට පහුවෙන දවසේ හවස අපි ගියා දෙවුන්දර ප්‍රදීපාගාරي බලන්න. ඉතින් ගොඩක් අය දන්නවා දෙවුන්දර ප්‍රදීපාගාරي තියෙන පොදිගල දකුණේ කෙළවරටම තියෙන දෙවුන්දර තුඩුව. ඉතින් අපි මේ හෙට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ ප්‍රදීපාගාරය. මම ඔයාලට කියන්න මේ ප්‍රදීපාගාරය හැදුනේ හැටි. මේක බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් එංගලන්තෙන් ගෙන ආපු කළුගල් කැටයම් වලින් තමයි මේක හදලා තියෙන්නේ. මේක එහෙම වුණාට අඩි 160ක් විතර උස්සයි. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ අර මුළු ඉන්දියන් සාගරයටම මේ නැව්වලට පාර කියන්නේ මෙන්න මේ ප්‍රදීපාගාරය කියලා තමයි මම අහලා තියෙන්නේ. ඉතින් මේක මේ ඔයගලන්ට මේ වීඩියෝ එකේ පේනට වැඩිය මාරම ලස්සනයි. මේ view එක නම් පුදුම තරම් ලස්සනක් තියෙන්නේ. මේ බලන්න මේ පොල් ගස් එක්ක මේ අහස නිල් පාට අහස තියෙද්දි පුදුම තරම් ලස්සනයි. ඉතින් මේ ඔයගොල්ලොත් දකුණ එනවා නම් මේ වගේ මේ ලස්සන මුහුදු සුළඟේ සුවඳ විඳින්න අමතක කරන්න එපා. ඔන්න ඒ විදිහින් ටිකක් මුහුද දිහා බලාගෙන ඇත්තටම මේ මුහුද දිහා බලාගෙන ඉඳි මගේ හිතේ තියෙන හැම මහන්සියක්ම හැම දුකක්ම ඔය ඉතින් මුහුද දිහා බලාගෙන ඉන්නකොට මට හිතෙනවා මුහුද හුලඟට ගසාගෙන යනවා වගේ හැඟීමක් ඇත්තටම මාළම නිදහස් ඒ වගේ තැනකට ගිහලා වාඩි වෙලා ගොඩ වෙලාවක් ඉන්න තියෙනවා. ඉතින් අපි හිටියා ගොඩක් වෙලා හිටියා. ඉතින් අන්න ඔය විදිහට තමයි අද දවස් ඉවර වුණේ. ඉතින් බලමු ඊළඟට මෙතන මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ගොඩක් හවස් වුණා බලන්නකො දැන් ඊට බහගෙන යනකොට මාරම ලස්සනයි මුහුදයි ඉරයි දෙක එකට ලං වුණාම හරිම ලස්සනයි.
ජීවිතයේ තියෙන හැම මහන්සියක්ම මොහොතකට අමතක කරලා මුහුදු හුළඟට හිත නිවන දෙන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒ තමයි අපේ ලංකාවේ දකුණු කෙළවර. එහෙනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන මතකයක එක්ක හම්බ වෙමු. ඔයාලට දිස්සන්න දෙවියන්ටයි. ඒ වගේම මාගේ channel එකට subscribe කරන්න මතක කරන්න. මම ඔයගොල්ලන්ට හරිම ආදරෙයි.